අපි ඇවිල්ලා ඉන්නේ හෝමාගම සෙත් පාරම්පරික ආයුර්වේද රෝහලට. ඒ තුල තිබෙනවා විශේෂ ඒකකයක්. බොහොම අපූර්ව වැඩක් සිද්ධ කරනවා. වසර ගණනාවක් මුළුල්ලේ කරගෙන ගිය වැඩේ ඔබට දැනෙන්න, ඔබට ගනුදෙනු කරන්න, ඔබත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමවේදය තවදුරටත් කතා කරන්න අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ. සෙත් පාරම්පරික ආයුර්වේද රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ ඉන්න වෛද්‍යවරුත් එක්ක කතා කරන්න සූදානම්. කතාබහට එකතු කරගන්නවා මේ ඒකකයේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය අමිල රාජපක්ෂ මහත්මයා. ඒ වගේම තමයි මේ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වැඩ කටයුතු කරන ආයුර්වේද පාරම්පරික වෛද්‍ය දිලංකා ලියනාරච්චි මහත්මිය. එතුමිය කවුරුත් දන්නේ නීලම් මහර වේදනෝන කිව්වද. ඒත් එක්කම මේ මානසික ලෙඩ රෝගයන් සම්බන්ධයෙන් මානසික උපදේශන සේවාවක් සපයන මනෝවිද්‍යා උපදේශක නීතිඥ වත්සලා දුලාංජලි මහත්මියත් එක්කත් කතා කරන්න සූදානම්. ඒත් එක්කම මේ කතා කරන මාතෘකාව වෙනස් මානයකින් දැකලා ඒ සම්බන්ධයෙන් කතා කරන්නත් අපි සූදානම්. අපි එකතු කරගත්තා ආයුර්වේද පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මහතා. මේත් එක්කයි අද දවසේදී අපේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. සියලු දෙනාටම ආයුබෝවන්. මුලින්ම කතා බහ කරන්නේ මෙම ඒකකයේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය මානසික සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානියා විදිහට කටයුතු කරන අමිල රාජපක්ෂ මහත්මයා සමගින්. දැන් වෛද්‍යතුමනි මේ වැඩේ අපිට ටිකක් නුහුරුයි. මට පෞද්ගලික නුහුරුයි. දැන් මානසික සෞඛ්‍ය ඒකකයක් සෙත් ආයුර්වේද රෝහලේ තුල ක්‍රියාත්මකයි. මෙතනින් සිද්ධ කරන වැඩේ මොකක්ද වෛද්‍යතුමනි? මිනිසාට තමන්වත් අනිත් අයවත් තේරුම් ගැනීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. තේරුම් ගන්න බෑ. අපි කතාවට කියනවා තේරුම් ගන්න නොහැකිම සත්වයා තමයි මිනිසා කියලා. ඒක නිසා අපිට ඕන වෙනවා තමන්ව අනිත් අයව තේරුම් ගන්න. මේ තේරුම් ගැනීමට උත්සාහ කිරීමේදී ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මනෝවිද්‍යාව බිහි වෙන්නේ. එතකොට මනෝවිද්‍යාවේ ආරම්භයේ විදිහට නූතනයේ කතා කරන්නේ ඇරිස්ටෝටල් ගැන. එතනින් පස්සේ විවිධ වාදයන් එක්ක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ වාද මේ සියලුම වාද එක්ක වර්තමානයේ හඳුනාගෙන තියෙනවා මේ මිනිසාගේ හැසිරීම මානසික තත්ත්වය මේ පිළිබඳව අධ්‍යයනය කිරීම තමයි මනෝවිද්‍යාව කියන්නේ. සියලුම අයට මොනහරි මානසික ගැටලුකාරී තත්ත්වයක්. මේක අපි බලන්න ඕන මේ මානසික තත්ත්වය තමන්ටම හෝ නැත්තම් සමාජයට හෝ වෙන කෙනෙකුට හෝ පීඩාවකට ලක් වෙනවද කියලා. අන්න එතකදී තමයි අපි මානසික රෝගයක් විදියට කතා කරන්නේ. නැත්තම් මේක සාමාන්‍ය මානසික තත්ත්වයක්. එතකොට අපි දන්නේ නැහැ යම්කිසි පුද්ගලයෙක් මේක මොන තත්ත්වයේද ඉන්නේ කියලා. ඒක නිසා අපි ගාවට එන පුද්ගලයා අපේ මානසික තත්ත්වය හඳුනාගෙන එයාට අවශ්‍ය ගමන් මාර්ගය සකස් කරලා දෙන එක තමයි අපේ මානසික සෞඛ්‍ය ඒකකයේ කාර්යය. මේ ඒකකයේ තියෙන ප්‍රබලත්වය සහ මේ ඒකකයේ තියෙන වටිනාකම ඔබට තවත් තේරෙවි මම මේ කියන කාරණාවෙන්. එතුමිය නීලම් මහර වෙද පරම්පරාවෙන් එන්නේ. හැමෝම අඳුරන්නේ නීලම් මහර වෙද නෝන නමින්. එතුමියත් මෙතන වැඩ කටයුතු කරනවා. මේ සෞඛ්‍ය ඒකකයේ මානසික සෞඛ්‍ය ඒකකයේ වැඩ කටයුතු කරන ආයුර්වේද පාරම්පරික වෛද්‍ය දිලංකා ලියනාරච්චි මහත්මිය. වෛද්‍යතුමනි දැන් මෙතුමා කිව්ව කාරණාවත් එක්ක දිගුවක් විදිහට මම ඔබතුමිය දෙසට හැරෙන්නේ. කොහොමද මානසික වශයෙන් පීඩාවට පත්වෙන ලෙඩෙක් හඳුනාගන්නේ? ඒ සඳහා ප්‍රතිකාර කරන්න කටයුතු කරන්නේ කොහොමද? සමදෝස සමාග්නිශ්ච සමධාතු මලක්‍රියා ප්‍රසන්න ආත්ම ඉන්ද්‍රිය මන ස්වස්ත ඉතිබී දීයතේ. නිරෝගී පුද්ගලයා කියන්නේ කවුද? නිරෝගී පුද්ගලයෙකු වීමට මනසේ ප්‍රසන්නතාවය තිබිය යුතුයි. ඉතින් මනසේ ප්‍රසන්නතාවයෙන් තොරව මානසික සෞඛ්‍ය පිරිහීම තුළ මානසික රෝගයන්ට ගොදුරු වෙන්න පුළුවන්. මෙම මානසික රෝගයන්ට ගොදුරු වූ පුද්ගලයන්ට චිකිත්සා කිරීමේදී චිකිත්සක ක්‍රමවේද දෙකක් පවතිනවා. එකක් තමයි මනෝචිකිත්සක ක්‍රමවේදය. අනික තමයි ඖෂධීය ප්‍රතිකාර ක්‍රම. මෙම මනෝචිකිත්සක ක්‍රමවේදය තුළින් රෝගියාට ප්‍රතිකාර කිරීමට අපහසු අවස්ථාවලදී අපි බේසජ සාධ්‍ය ප්‍රතිකාර හෙවත් ඖෂධීය ප්‍රතිකාර ක්‍රමයට යොමු වෙනවා.
මෙන්න මේ ඖෂධීය ප්‍රතිකාර ක්‍රමය කොටස් දෙකකින් සමන්විත වෙනවා. එකක් තමයි අභ්‍යන්තර ප්‍රතිකාර ක්‍රමය. අනික තමයි බාහිර ප්‍රතිකාර ක්‍රමය. අභ්‍යන්තර ප්‍රතිකාර ක්‍රමය තුළ දේශීය ඖෂධ තුලින් රෝගීන් සුවපත් කිරීමට කටයුතු කරනවා. බාහිර ප්‍රතිකාර ක්‍රමය තමයි ඒ තුලින් බාහිර වශයෙන් ප්‍රතිකාර කරලා රෝගීන් සුවපත් කිරීමට අපි කටයුතු කරනවා. ඔබ සියලු දෙනාටම ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රමයක් තමයි හිස කුඩිච්චි දැමීම. හෙවත් ශිරෝවස්ති යෙදීම. ඒක බාහිර ප්‍රතිකාර ක්‍රමය තුළ තියෙන එක් චිකිත්සා ක්‍රමවේදයක්. ඒ වගේම නස්න ප්‍රතිකාර ක්‍රම ආදී බාහිර ප්‍රතිකාර ක්‍රම තුලින් මානසික රෝගීන් සුවපත් කිරීමට නියමානුකූලව ශාස්ත්‍රානුකූල චිකිත්සා ක්‍රමවේදයක් අප තුළ පැහැදිලිවම තියෙනවා. ඊළඟ අවබෝධය අපි ගන්න යන්න සූදානම් වෙන්නේ ටිකක් වෙනස් විදිහකට දෙයක්. ප්‍රතිකාරවන් වලට එහා ගිහින් මානසික වශයෙන් යම්කිසි ගැටලුවකටදී ඒකට මානෝවිද්‍යාත්මකව උත්තර සපයන්නේ කොහොමද? මේක තමයි බරපතලම ගැටලුව. අපි සූදානම් ඒ ගැනත් ඔබට එක්ක තොරතුරු බෙදා හදා ගන්න. ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න එකතු වෙන්නේ මනෝවිද්‍යා උපදේශක නීතිඥ වත්සලා දුලාංජලි මහත්මිය. දැන් ඔබතුමිය ශාස්ත්‍ර කීපයක නියෝජනය කරන කාන්තාවක් විදිහට මනෝවිද්‍යා උපදේශකවරයක් විදිහට ලෙඩෙක්ව මේ මනෝවිද්‍යාත්මක පාර්ශවයෙන් ප්‍රතිකාර කරන ක්‍රමවේදය සකස් කරන්නේ කොහොමද? ඔබතුමියගේ පාර්ශවයේ වගකීම සිද්ධ කරන්නේ කොතෙන්ද මෙතෙන්දී? අපි එදිනදා ජීවිතේ වැඩ කරගෙන යද්දී මේ වෙලාවේ වුණත් ඊයේ වුණත් මීට මාසයකට කලින් වුණත් හෙට අනිද්දාට වුණත් ඔබේ අනාගතයේදී වුණත් ඔබට මොන හරි ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒවා මහ පීඩාකාරී ප්‍රශ්න. මම මේ ප්‍රශ්නේ කාටද කියන්නේ? කාගෙන්ද මම මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්නේ කියන ගැටලුව ඔබ තුල නිරන්තර පීඩාවක් වගේ නිරන්තර ඔබව මානසික පීඩාවට ලක් වෙන කාරණාවක් වෙන්නට පුළුවන්. ඉතින් අන්න එතනදී ඔබට මනෝ උපදේශකවරයෙක් හෝ මනෝ උපදේශකවරියක්ව තෝරගන්නට පුළුවන්. ඒකේ පළවෙනිම කාරණේ තමයි අපිට අපේ ජීවිතේ ප්‍රශ්නයක් හෝ ගැටලුවක් ආවම අපිට හොඳ ඇහුම්කන් දෙන්නෙක් ඕන වෙනවා. good listener කෙනෙක්. ඉතින් අපි ලෑස්ති ඔබට ඇහුම්කන් දෙන්නට ඔබේ පෞද්ගලික භාවය සුරැකෙන ආකාරයට ඔබට අවශ්‍ය ඕනම දෙයක් ඔබේ ජීවිතයේ තියෙන ඕනම පීඩාකාරී ගැටලුවක් සම්බන්ධයෙන් විවෘතව සාකච්ඡා කරන්නට ඔබට හැකියාවක් තියෙනවා ඕනම මනෝවෛද්‍ය උපදේශකවරයෙක් උපදේශකවරියක් සමග. ඉතින් ඔබට මානසිකව වද දෙන ඒ ගැටලුව සාකච්ඡා කිරීමම ඔබට ඔසුවක්. ඉතින් මෙන්න මේ කාරණය තමයි මනෝවිද්‍යා උපදේශනය යනුවෙන් හරිම සරලව කියනවා නම් ඔබට තියෙන ගැටලු වලට මනෝවිද්‍යා උපදේශනයේදී ඔබේ සිතට සහනයක් ලැබෙන එක තමයි මූලික වශයෙන් සිද්ධ වෙන්නේ. කොහොම වුණත් මානසික සුවතාවය කියන එක ඔබට පවත්වාගෙන යන්නට පුළුවන් නම් ජීවිතේ බොහෝ දේවල් වලට ඔබට මුහුණ දෙන්නට පුළුවන්, අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන්. ඔය කියන කටයුතු වලට ඔබට මඟ පෙන්වීමක් ලබා දීම තමයි අපි මේකෙදි සිද්ධ කරන්නේ. රෙකි හීලින් ක්‍රමය. ඒ පිළිබඳව අපි කතා කරන්න සූදානම්. මේ මානසික සෞඛ්‍ය ඒකකයේ ආයුර්වේද පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මහතා සමගින්. වෛද්‍යතුමනි, මම පෞද්ගලිකව ගත්තාම මේක ටිකක් නුහුරුයි කියන වගේ මට මුලින්ම දැනුණා. ඒ නිසා අපි මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගත යුතුමයි. මොකක්ද මේ ප්‍රතිකාර ඒකකය? මේ තුලින් සිදුවෙන්නේ මොකක්ද? රෙකි හීලින් එකේදී වෙන්නේ ජීවයේ තියෙන හැම දෙයකම තියෙන ශක්තිය. අපි කියනවා හැම දෙයකම තියෙන ශක්තියක්. හැම ගත්තම අපේ අස්ථි ඊට පස්සේ ගස් ඒ වගේ ජීවයේ තියෙන ඕන දෙයක තියෙන ශක්තිය විශ්වයේ තියෙන ශක්තියත් එක්ක අරගෙන ඒක හීල් කරන එක තමයි කරන්නේ. දැන් අපේ ඇඟේ ශක්තිය ගමන් කරන මාර්ග තියෙනවා. ඒ මාර්ගවල තියෙනවා අපි කියන්නේ චක්‍ර කියලා. ප්‍රධාන චක්‍ර තියෙනවා 7ක්. ඒ 7 තමයි අපි හීල් කරන එක කරන්නේ. ඒ කියන්නේ අපි ශක්තිය ගබඩා කරගෙන අපේ අල්ල මාර්ගයෙන් ඒ චක්‍රවලට හීලින් එක දෙනවා. ඒ කියන්නේ විශ්වයේ තියෙන ශක්තිය යුනිවර්සල් ලයිෆ් ෆෝස් එක අරගෙන අපි හීල් කරන එක තමයි කරන්නේ. මේක අද ඊයේ දෙයක් නෙවෙයි. මේක අවුරුදු 2000 3000ක් විතර පැරණි දෙයක්. සාමාන්‍ය ඇඟේ තියෙන ශරීර දෙකක්. එකක් භෞතික ශරීරය, අනිත් එක මානසික ශරීරය. මානසික ශරීරයේ ගමන් කරන්නේ ක්‍රියාකාරී වෙන්නේ ශක්තිය. ඒ ශක්තිය අපි හැමෝ තුලම තියෙනවා. නමුත් අර මානසික රෝගයක් ඇති වුණාට පස්සේ මානසිකව කායිකව රෝගයක් මේ වුණාට පස්සේ අර ශක්තිය ගමන් කිරීමේ ක්‍රියාවලිය අකර්මණ්‍ය වෙනවා. අපි කරන්නේ ඒ ශක්තිය ගමන් කිරීමේ ක්‍රියාවලිය නිවැරදි මාර්ගයකට ගන්න එක. ඒක ෆිසිකල් ටච් නොකර, කියන්නේ අල්ලන්නේ නැතුව
තමයි මේ ට්‍රීට්මන්ට් එක කෙරෙන්නේ. එමගින් අර චක්‍ර නැවත ක්‍රියාකාරී වෙලා ශරීරයේ සාමාන්‍ය මට්ටමට එනවා. දැන් අපි සූදානම් කතා කරන්න මේ ඒකකයේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය අමිල රාජපක්ෂ මහත්මයා සමගින්. දැන් ආයුර්වේද වෛද්‍යතුමනි දැන් මෙතනට රෝගියෙක් ආවට පස්සේ ඔහුගේ තත්ත්වය මුලින්ම පරීක්ෂා කරලා මේ එක් ඒකකයට රෝගීන් බෙදාගන්නේ කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ? ඔබතුමාගෙන් මම ඒක මුලින්ම දැනගන්න කැමතියි. යම්කිසි පුද්ගලයෙක් අපි ගාවට ආවගෙන් පස්සේ අපි යත් එක්ක සාකච්ඡා කරනවා. කතා බහකට ලක් කරනවා. මේ කරන කතා බහත් එක්ක අපිට හඳුනා ගන්න පුළුවන් මේ පුද්ගලයාගේ මානසික තත්ත්වය මොකක්ද කියලා. මොකද අපිට සිද්ධ වෙනවා මේ මානසික රෝගී තත්ත්වයක්ද නැත්නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාරය මොන වගේද කියලා යනකොට මේ තත්ත්වය හඳුනා ගන්න. එතෙන්දී අපි හඳුනා ගන්නවා මෙයා උග්‍ර මානසික රෝගියෙක්ද නැත්නම් සුළු මානසික රෝගියෙක්ද මේ විදිහට හඳුනා ගන්න. එතකොට අපිට උග්‍ර මානසික රෝගී තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රතිකාරයේදී ඖෂධීය ප්‍රතිකාරයට යන්න සිද්ධ වෙනවා. එතකොට ඖෂධ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න වෙනවා. එතකොට අපිට ඖෂධ ප්‍රතිකාර සඳහා යොමු වීමේදී බාහිර ප්‍රතිකාර විදිහට නස්න, හිස කුඩිච්චි මේ වගේ විවිධාකාරයේ ඖෂධීය ප්‍රතිකාර වලට යොමු වෙනවා. එතකොට මේ ඖෂධීය ප්‍රතිකාරයත් එක්ක ඊළඟට අපි අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන දේ තමයි මානසික උපදේශන. එතනින් පස්සේ අපි මේ පුද්ගලයාව යොමු කරනවා මානසික උපදේශන කටයුතු සඳහා. ඒ වගේම ඊළඟට මේ රෝගීන් නැත්තම් මේ පුද්ගලයන් ඉදිරියට අපි පවත්වගෙන යන්න ඕන. මෙයාට යම්කිසි මොන හරි තවත් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා නම් ඒ දේවල් වලට ප්‍රතිකාර කරන්න ඕන. අපි උදාහරණයක් විදියට ගත්තොත් අපිට භූත විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රම කරන්න සිද්ධ වෙනවා. මෝහන ප්‍රතිකාර කර්ම කරන්න සිද්ධ වෙනවා. රේකී වගේ මේ වගේ එක එක ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය පුද්ගලයාට පවත්වගෙන යන්න සිද්ධ වෙනවා. එතකොට අපි ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම අපි කතා කරනවා මේ විශේෂයෙන් අපිට හමු වෙනවා ළමා මනෝවිද්‍යාව ගැන කතා කරද්දී මේ අධ්‍යාපනය සම්බන්ධව, මතකය සම්බන්ධව, අවධානය සම්බන්ධව, අරමුණක් නැතිවීම සම්බන්ධව මේ වගේ පුද්ගලයන් හමු වෙනවා. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය අධ්‍යාපනික කටයුතු සඳහා යොමු කරන්න අවශ්‍ය වැඩපිළිවෙල, ඒ සඳහා අවශ්‍ය ඒ සඳහා උපදේශන මඟ පෙන්වීම අපි සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපේ රෝහල තුළ මානසික සෞඛ්‍ය ඒකකය තුළින් අපි නිවැරදි ඖෂධ ප්‍රතිකාර, ඒ වගේම මානසික උපදේශනය, ඒ වගේම අනෙකුත් ප්‍රතිකාර ක්‍රම, මෝහන ප්‍රතිකාර, ඒ වගේම භූත විද්‍යාවට අදාළ යන්ත්‍ර මන්ත්‍ර ආදී කටයුතු වලින් කරන ප්‍රතිකාර, ඒ වගේම රේකී හීලින් ප්‍රතිකාර මේ සියලුම දේවල් කැටි කරගෙන අපි ගාවට එන පුද්ගලයා අපෙන් එළියට යන්නේ නිරෝගිමත් මානසික සෞඛ්‍යයකින් යුක්ත පුද්ගලයෙක් විදිහට. වෛද්‍යතුමනි දැන් අපි කතා කරා මීට කලින් හිස කුඩිච්චිය සම්බන්ධයෙන්, නස්නේ සම්බන්ධයෙන්. රෝගියෙක්ට මේ ප්‍රතිකාර වලින් ලැබෙන සහනය මොකක්ද? නස්නයක් කියලා කියන්නේ ඇත්තටම අපේ නාසය තුලින් තෙල් බිඳු කිහිපයක් හෝ ඖෂධීය බිඳු කිහිපයක් ඇතුල් කිරීම. බොහෝ අය බය වුණත් මේ ප්‍රතිකාර ක්‍රමය ඊටාම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. අපිට අවශ්‍ය වෙලාවට නස්න කරන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් පරිදි ඒ රෝගියාට අනුව අපි ළඟට පැමිණෙන රෝගීන්ගේ ලක්ෂණ අනුව, රෝග ඉතිහාසය අනුව මේ රෝගියාට නස්න කළ යුතුද නැද්ද කියලා විමසා බලා තමයි මෙම නස්න කර්මය සිද්ධ කරනු ලබන්නේ. ඒ වගේම තමයි අපි හිසට ශිරෝවස්ති කියලා කියනවා. හිසට ඖෂධීය ද්‍රව්‍යයන් එකතු කරනවා. එය බය විය යුත්තක් නෙමෙයි. හැමෝගෙම ජනප්‍රිය වචනයක් තමයි මානසික රෝග කියලා කිව්වොත් හිස කුඩිච්චියක් දමෝද කියලා අහනවා. අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන ආහාරමය ඖෂධීය ද්‍රව්‍යයන් යොදාගෙන ඒ මිශ්‍රණයක් සකස් කරගෙන එම ප්‍රතිකාරය අපගේ හිසට යොදනවා. එම ප්‍රතිකාර ක්‍රමය තුළින් අපිට කිසිම වෙනත් ගැටලුවක්
ගැටලුවකට පත් වෙන්නේ නැහැ. මේ ආදී ආකාරයට විවිධ වූ ඒ රෝගියාට අනුකූලව ඒ ලක්ෂණ අනුව රෝගියාගේ ඉතිහාසය අනුව මෙම ප්‍රතිකාර ක්‍රම යොදා ගනිමින් අපේ මුතුන් මිත්තන් විසින් වගේම අදටත් අපි දේශීය ප්‍රතිකාර ක්‍රම තුළින් කිසිම වෙනත් අතුරු ආබාධ වලින් තොරව ඕනෑම උන්මාද රෝගයක් මානසික රෝගයක් සුවපත් කිරීමේ හැකියාව අදටත් අප සතුව තියෙනවා. මිලක කතාබහ මනෝවිද්‍යා උපදේශක නීතිඥ වත්සලා දුලාංජලි මහත්මිය සමගින් ඔබතුමිය මීට කලින් අපිත් එක්ක කිව්වා හොඳ ඇහුම්කන් දෙන්නේ ප්‍රශ්නවලට හොඳ විසඳුම් දෙන්නේ ප්‍රශ්නයක් පිළිබඳව ඒ ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියන කාරණාවත් ඇහුම්කන් දෙන්නේ කරහා දැක බලා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. මේ වැඩේ හරි අමාරු වැඩක් වෙන්න පුළුවන්. මේ වැඩේ හරි ලෙහෙසියෙන් කරලා දෙන්න ඔබතුමියලා සැදී පැහැදිලා ඉන්නවා. මේ වැඩේ ඇත්තටම රෝගියෙක් ආවට පස්සේ අපි කියන තරම් හදවතේ තියෙන දේ සම්පූර්ණයෙන්ම කියයිද? ඕක මට තියෙන ප්‍රශ්නයක්. කෙනෙක් ප්‍රශ්න කියන්නේ ඉතාම සීමා සහිතයි. ඔබතුමියලා කොහොමද ඔය ප්‍රශ්න ටික එකින් එක ලෙඩාගෙන් ගන්න එළියට? පළවෙනිම කාරණය තමයි උපදේශනයට යොමු වෙද්දිම ඔබ ඔළුවේ තියාගෙන ඉන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ඔබ විවෘතව කතා කරන්නට අවශ්‍යයි. ඔබට විවෘතව කතා කිරීමේ නිදහස ඕනෑ තරම් උපදේශකවරයෙක් ළඟදී හමු වෙනවා. ඊළඟට ඔබේ විශ්වාසනීයභාවය අපි සුරකිනවා. අපේ ආචාර ධර්මවල ස්වභාවය අනුවම ඔබේ විශ්වාසය ඔබේ පෞද්ගලිකත්වයට කිසිම හානියක් උපදේශකවරයෙක් අතින් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ කතා කරද්දී මේ එකට එකක් ගැලපෙන්නට අවශ්‍ය නැහැ. ඔබ කතා කරන ප්‍රශ්නය අනේ මේ කවුන්සලර් මොනවා හිතයිද මගේ මේ ප්‍රශ්නය අහගෙන ඉඳිද්දි කියලා හිතන්න අවශ්‍ය නැහැ. කියන්නේ අපි ඔබට කිසිම කමෙන්ට් එකක් දෙන්නේ නැහැ. අපි ඔබව මනින්නේ නැහැ. ඔබේ තරාතිරම කුමක් වුණත්, ඔබට තියෙන ගැටලුව කුමක් වුණත්, ඔබ සමාජයේ මොන ස්තරයක පුද්ගලයෙක් වුණත් ඔබ අපට තවත් එක මිනිසෙක් විතරයි. ඉතින් ඒ මනුෂ්‍යත්වයට දෙන ගෞරවය සෑම උපදේශකවරයෙක් ළඟදීම ඔබට ලැබෙනවා. උපදේශනය කියලා කියන කාරණේ හරිම ප්‍රායෝගික කාරණයක්. අපිට කරන්න බැරි දේවල්, කරන්නට බැරි විදිහ දේවල් අපි මේක ඇතුලේ කතා කරන්නේ නැහැ. ඒක බොහොම ප්‍රායෝගික, ඔබට පහසු විදිහට මේ ගැටලු निराකරණය කරගෙන මනසට සුවතාවයක් ලැබෙන විදිහට ඔබේ චර්යාවන් වෙනස් කරන්නට අවශ්‍ය නම් චර්යාවන් වෙනස් කරගෙන, ආකල්ප වෙනස් වෙන්නට අවශ්‍ය නම් ආකල්ප වෙනස් කරගෙන ඔබේ ජීවිතයට නිසි මඟ පෙන්වීමක් ඔස්සේ සතුටින් සැනසීමෙන් ඉන්න විදිහ තමයි අපි මේකෙදි කතා කරන්නේ. දැන් කුෂාන් අමරසේකර වෛද්‍යතුමනි, දැන් ඉදිරියට ඔබතුමාට සිද්ධ වෙන ප්‍රතිකාර ක්‍රමවේදයන් මේ රෝගියාගේ තත්ත්වය පිළිබඳව හොයලා බලලා ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදයන් වලට යන්නේ කොහොමද? අපි දැනගන්න කැමතියි. අපි ළඟට එන රෝගීන් අපි බලන්න ඕන එයාගේ තියෙන රෝග තත්ත්වය මොකක්ද? අපි එයාට මොකක්ද කරන්න ඕන ට්‍රීට්මන්ට් එක. දැන් අපි ළඟට එනවා සමහර විට මට ආච්චි වැහිලා, නැත්නම් අපේ සීය වැහිලා, භූත දෝෂයක් කියාගෙන අපි ගාවට එනවා. ඒ වෙලාවේදී ආයුර්වේදයේ තියෙන භූත විද්‍යාව අනුව එයාට යන්ත්‍රයක් දාන්න අවශ්‍ය නම්, දෙහි ගෙඩියක් කපන්න ඕන නම්, නූලක් බඳින්න ඕන නම් ඒ වගේ දේවලුත් අපි කරනවා. ඊට අමතරේ සමහර රෝගවලදී මනසේ සංඛ්‍යාතය හදන්න අවශ්‍ය නම්, වයිබ්‍රේෂන් එක කියන්නේ ඒක හදන්න අවශ්‍ය නම් ඒ රෝගියාගේ තියෙන මේක අනුව ඒ වගේ දේවලුත් අපි කරනවා. එතකොට මේ රේකී ප්‍රතිකාර තුලින් පුළුවන් අර මනසේ තියෙන සංඛ්‍යාතයේ නියම අගයකට අරගෙන මනස කූල් කරනවා කියන්නේ, රිලැක්ස් කරනවා කියන්නේ අන්නේ වගේ දෙයක් අපිට කරන්න ඕනේ. එතකොට ඒක දීර්ඝ කාලෙම යනකොට අර බෙහෙත් එක්කනේ දැන් අපි යන්නේ. දැන් අර වෛද්‍යවරු දෙන බෙහෙත් එක්ක අපේ ට්‍රීට්මන්ට්ස් ටිකක් යනකොට එච්චර කල් යන්නේ නැහැ. කෙටි කාලයකදී අපිට පුළුවන් මේ රෝගේ සුව කරගන්න. ඔබත් මමත් කතා කරපු මේ විනාඩි කිහිපය තුල ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. සෙත් පාරම්පරික ආයුර්වේද රෝහල මේ කරන වැඩ කටයුත්ත සම්බන්ධයෙන් විශේෂ ඒකකයක්, මානසික සෞඛ්‍ය ඒකකය. හැමෝටම මොන හරි වෙලාවකදී කුමන හෝ තත්වයකදී වයස් භේදයකින් තොරව, තරාතිරමකින් තොරව මානසික වශයෙන් ගැටලු ඇති වෙලා ඇති. ඒ මොහොතකදී අපිට අවශ්‍ය වෙන ප්‍රතිකාර. ඒ ප්‍රතිකාරයන් කොහොමද සිද්ධ කරන්න කියන වගේ හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. බාහිර ප්‍රතිකාරයන් සහ අභ්‍යන්තර ප්‍රතිකාරයන් සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ඔබට ලැබෙන්නේ නැති. දැන් ඔබ කල්පනා කරනවා සෙත් පාරම්පරික ආයුර්වේද රෝහලට සම්බන්ධ වෙලා ප්‍රතිකාර ගන්න. මම මතක් කරන්නම් දුරකථන අංක
සෙත් පාරම්පරික ආයුර්වේද රෝහල හෝමාගම සම්බන්ධ කරගන්නවා නම් මෙන්න මේ අංක වලට කතා කරන්න 0.11 303යි 17යි 17 කියන අංකයට. එහෙම නැතිනම් 0.72යි 300යි 9යි 300 කියන අංක වලින් සෙත් පාරම්පරික ආයුර්වේද රෝහල හෝමාගම සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට අමතරව පන්නිපිට ආයුෂ් රෝහලත් සම්බන්ධ කරගන්නට පුළුවන් 0.11යි 20යි 90යි 490. එහෙම නැතිනම් 0.72යි 9යි 26යි 26යි 26 කියන අංකයෙන් පන්නිපිටිය ආයුෂ් රෝහල සම්බන්ධ කරගන්න පුළුවන්. එත් එක්ක මාතර පුරවරේ ඉන්න ඔබට සක්‍යා ආයුර්වේද රෝහල සම්බන්ධ කරගන්න පුළුවන් 0.71යි 515යි 9500 0.71යි 881යි 9500 කියන අංක වලින් කතා කරලා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අද දවසේදී අපි කතා බහ කරේ මානසික සෞඛ්‍ය ඒකකය සෙත් පාරම්පරික ආයුර්වේද රෝහල තුල ක්‍රියාත්මක. කතා බහට එකතු වුණේ මේ ඒකකයේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය අමිල රාජපක්ෂ මහත්මයා, ඒ වගේම මේ රෝහලේ ආයුර්වේද පාරම්පරික වෛද්‍ය ඊලංකා ලියනාරච්චි මහත්මිය, ඒත් එක්කම මනෝවිද්‍යා උපදේශිකා නීතිඥ වත්සලා දුලාංජලි මහත්මිය, ඒ වගේම ආයුර්වේද පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මහත්මයා. මේ ඇත් එක්කයි අපේ කතා බහ කරගෙන ගියේ. ඉතින් ආයෙත් දවසක හමු වෙන බලාපොරොත්තු ඇතුව ඔබට ප්‍රාර්ථනා කරන්නේ නිරවුල් මනසකින් ජීවිතේ දිනන්නට ඔබට ශක්තිය, වාසනාව, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්, බොහොම ස්තුතියි.